බිරිඳ දරුවෝ හින්දා මම මේ දරුවෝ බිරිඳ අවතක්සේරු කරනවා හැම නෙමෙයි. ගොඩක් පවුල්වල සහෝදරකම් නැති වෙන්නත් කසාදෙන් පස්සේ. මේ පැත්තෙන් නම් එහෙම නැතුව ඇති මං කියන්නේ බොහෝ පැතිවල එහෙම වෙනවා. මහගෙදර බත් කෑම නවතිනවනේ අන්තිම බැන්දට පස්සේ. නිකන් මං කියනවට හිතන්න බෑන්ඩ අපේ පවුලේ කවුරුත් එක්ක වෙලා බත් කෑවේ කියලා. ඒව නැති වෙනවා. ඕන තරම් කසාද බඳින්න පුළුවන්. බැරි දරුවොත් හැදියේ. සහෝදරයෝ හැදියේ. සහෝදරයෝ හදන්න බෑ. අම්මා තාත්තා හැදියේ. අම්මා තාත්තා හදන්න බෑ. අර ළඟම ඉන්න ඕන පිරිසක් ඈත් වෙලා වගෙන එක මිටට ඉන්න ඕන පිරිසක් ඈත් මතක තියාගන්න. අපේ අම්මලා තාත්තලා අපි හින්දා එයත් අංගේ අම්මා තාත්තා සහෝදරයෝ ඈත් කරගන්න. එහෙම වෙන්නේ නැත්නම් ඉඩකඩම් රකින්න තරමක් රකින්නේ ඇයි? අහනකොට කියන්නේ හාමුදුරනේ අපේ ළමයින්ටත් එපයි කියලා. එහෙම නෙමෙයිද කියන්නේ? දරුවන්ට ඕනනේ කියලා. ජීවිතේ එකපාරක් හම්බෙන සහෝදරකම ඉදිරිවාදිකම් වලට පෙරලා ගන්නවා. දරුවන්ට ඉඩකඩම් පරිස්සම් කරන්න. වෙන මොකටද? මේ බෙදල තියෙනවද ඉඩකඩම් ගැටලු නැතුවද මං හිතන්නේ. නෑ බොහෝ පැතිවල තියෙනවා ඒක මෙහි පැතිවල නැතුව අනෙක් පැතිවල හරියටම තියෙනවා. පුරුදු වෙන්න. කාලෙකින් හම්බෙච්ච මිනිසත් භවය තුල හෙට ඉඳන් වෛරය අතාරින්න. කොහොමද වෛරය අතාරින්නේ? අර එක සෙන් කතාවක තියෙනවා බිරිඳ මැරුණට පස්සේ ස්වාමියා හාමුදුරු කෙනෙක් එක් කරගෙන ඇවිල්ලා පිරිත් කියනවා පින් අනුමෝදන් කරන්න. මේ ඔය ඇත්තෝ ගැන කියන්නේ. පිරිත් කියලා ඉවර වෙලා හාමුදුරුවන්ට කියනවා මේ පින් දෙන්න කිව්වට පස්සේ හාමුදුරුවෝ අතින් කියවුණා මේ සේරටම පින් සිද්ධ වේවා කියලා. අර මනුස්සයා ඩක් ගාලා නැගිටලා කියනවා සේරටම දෙන්න බෑ පිරිතට විතරයි දෙන්න ඕන කියලා. මොනවාද? පින්. ආදරු දන්නා જાති කියලා පහදනව නෑ. එහෙම නෑ. සේරටම දුන්නට අඩුවක් වෙන්නේ නෑ. සේරටම දෙන්න හැබැයි අල්ලපු ගෙදර එක්කෙනාට දෙන්න එපා කියනවා. ඒ මිනිස්යාගේ නම කියලා කියනවා එයාට නොදී අනික් සේරටම දෙන්න කියලා. අපිත් මේක නෙමෙයිද තියෙන්නේ? ඔයත්තන්ට සේරටම දෙන්න ඔය ඇත්තෝ අතේ මොකක් හරි තිබ්බොත් කවුරු හරි කෙනෙක් ඉන්නවා ඇත්තෝ ගා. කාට දුන්නත් අරකට දෙන්නේ නැහැ කියලා කියන්නේ නැද්ද? කාට කිරුවත් ඔවුන්ට කරන්නේ නැහැ කියලා එකක් නැද්ද? ඔවුන්ට කිරුවට වැඩක් නැහැ කියලා එකක් නැද්ද? දැන් කොහොමද වෛරය නවත්තන්නේ? කෙරුවට වැඩක් නැහැ කියනම කෙනාට තමයි කරන්න වෙන්නේ. ඒ මනුස්සයාට කෙරුවොත් තමයි වෛරය නවතින්නේ. පුරුදු වෙන්න. කවදානම් ආයේ මේ තෙරුවන් වැඩ ඉන්න භූමියක පස්පා ගන්න. කවදානම් ආයේ මේ මහ පොළොවේ ගැටෙන්න මේ ත්‍රිවිධ රත්නේ වැඩ ඉන්න භූමියේ ඉඳන් පින්නතුනේ අදිෂ්ඨාන කරන්න හෙට ඉඳන් නම් වෛරක්කාරයෝ තියාගන්න එපා. මට ඉර හඳ වගේ විශ්වාසයි මම මෙව්ව කිව්වට ඔය ඇත්තෝ හැදෙන්නේ නැහැ. මොකදයි මේ ජීවිතය හන පළවෙනි බණ. නමුත් ප්‍රගුණ කරන්න
මේ අවස්ථාව මගහැර ගන්න එපා. බල්ලෙක් තව බල්ලෙක් දැක්කහම මොකද කරන්නේ? කතා කරනවද? කණ්ඩ බයිනවා. ඒ බලු වැඩ කරන්න ඕන තරම් ආත්ම තියෙනවා. මේ පැතිවල නැද්ද උදේට දැක්කම මූණ කටක් බලලා hina වෙන්නේ නැති මිනිස්සු. අතට මතක් වෙන්නේ නැති අපේ ගමේ අහවලා ආවයි කියලා. මේ පැතිවල තියෙනවද කුලමල ප්‍රශ්න නැහැ. බොහෝ පැතිවල තියෙනවා. මම එකක් කියලාම ඉන්නවා. ඔය හොඳ මතක් වෙයි අපේ ගමේ අහවලා බල්ලෝ වෙලා උපදින්නේ කියලා මතක් කරගන්න. මිනිස්සුන්ගේ තියෙනවා නිලමක්කාරකම්. මිනිස්සුන්ගේ තියෙනවා මාන්නක්කාරකම්. පෙර සංසාරේ කරපු පින්වල අනුභවයට කතා කරන්න හම්බුණානේ අපිට. වචන නාස්ති කරන්න එපා. මින් මනතන එක පෙලන්න. වචන නාස්ති කරන්න එපා. අනෙක අවතක්සේරු කරන්න. වචන නාස්ති කරන්න එපා. අනෙකට රිද්දන්න. ගෙවල් වල වැඩිපුරම කරන්නේ මොකද්ද? ඔය අම්මලා උයා ඉන්න ගම මම නිකන් කියනවට මේව කරලා බලන්න. දෙපාරකට වැඩියෙන් අහන්නකො තව උයලා ඉවර නැද්ද කියලා. මොනවද කියන්නේ? කියන්නේ නැද්ද හිටපියව කියලා ටිකක් පටන් ගන්න නැද්ද? කතා කරන්න බෑ. අම්මලා තාත්තලාගෙන් අහනවා නේද ඔය කෑවද කියලා. මේ පැතිවල බොනවද නැහැ? නෑ ඇත්තටම යා. ඇත්තටම බොනවලු. නෑ බොහෝ පැතිවල බොනවා ඒකයි. නෑ බිව්වට කමක් නෑ. අරක්කු බොන්න එපා. මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්න එපා. හේතුව ඔය අම්මලා අහනවා තාත්තලාගෙන් ටිකක් උයලා තියලා බෙදලා තිබ්බට පස්සේ කෑවද කියලා අහනව නේද? එතකොට කොහොමද උත්තර දෙන්න ඕන? එක්කෝ කෑවා නැත්තම් නෑ. කියන්නේ නැද්ද අපුරට තෝ දැක්කේ නැද්ද මං කෑවද නැද්ද කියලා අහන්න නැද්ද අනිත් පැත්තට? කාත් එක්කද ගෙදර හොඳින් කතා කරන්න පුළුවන්? ළමයිට කියන්නකො දෙතුන් පාරට වැඩියෙන් කන්න කියලා. අඩි හප්පලා කියන්නේ නැද්ද අඩේ හිටපෙව කන්නම් කියලා. ළමයෙකුට පින්නතුනේ කියන්න බෑ කන්න කියලා. දෙමව්පියෝ කණ්ඩෙන්නේ. මොකක්ද ගෙදර තියෙන සනසීම? ජීවිතේ පුරුදු වෙන්න. කිසිම හේතුවක් මත ඔය වචන අනෙකගේ පීඩාවට නම් පාවිච්චි කරන්න එපා. මේ අවස්ථාව තියෙන්නේ බොහොම සීමිත කාලය. අපි අවුරුදු 7-800ක් මේකේ ඉන්නවද? මේ අවුරුදු 50-60ක් ඉඳි. ඒ අත්ෙන් බණ කියනකොට මං මැරෙන්න පුළුවන්. අහනකොට ඇත්ත මැරෙන්න පුළුවන්. මේ හරි අස්ථාවරයි. මේ පුංචි කාලය තුල භෞතික ලෝකේ කිසිම දෙයක් ඈඳාගෙන කිසිම හේතුවක් මත වචනකින්වත් අනෙක හැල්ලු කරන්න එපා. මානව ගුණ ධර්ම පුරුදු වෙන්න. බුදුවරු දේශනා කරනවා මංගල කරුණවල ගාර වෝච නිවාතෝච අනෙකට ගරු කරන්න පුරුදු වෙන්න. හිස නමන්න පුරුදු වෙන්න. අපේ තත්ත්වය තරාතිරම සමාන ගැලපෙන මිනිස්සුන්ට විතරක් නෙමෙයි ගරු කරන්න ඕනේ. ඒ ගරු කරන්න ඕනේ පින්නතුනේ අපේ හෘද සාක්ෂියට එකඟ වෙන්න පුළුවන් විදියට.